බඩට ගිය කෑම ටික බල්ලෙක් වෙනුවෙන් ආපහු අමාරලා දෙන්න ඔයාට පුළුවන්ද? අපි හැමෝම දන්නවනේ අපේ ගෙවල් වල සීවලි හාමුදුරුවන්ගේ පින්තූරයක් වරදින්නේ නැහැ කියලා. හාල් මුට්ටියක් ළඟ හරි පර්ස් එකේ හරි සීවලි රූපයක් තියාගන්නේ බඩගින්නක් නොවි අඟහිඟයක් නොවි ඉන්න ඕන නිසානේ. හැබැයි ඔයා දන්නවද සීවලි මහරහතන් වහන්සේට කවදාවත් බඩගින්නක් නොදැනෙන්න ගියේ තැන දාන ලැබෙන හේතුනේ මහා පුණ්‍ය කර්මය මොකක්ද කියලා. ඒක නිකම්ම දානයක් නෙමෙයි. හිතා ගන්නවත් බැරි කැපකිරීමක්. මේක උනේ සංසාරේ සීවලි හාමුදුරුවන්ගේ එක ආත්මික. ඉතින් ඝන කැලෑවක් මැදින් ගමනක් යනකොට දවස් ගාණක් හරියට කෑමක් නැහැ. හොඳටම බඩගිනි. කොහොම හරි අමාරුවෙන් එතනට ආවා බෙල්ලියා. ඒ සතා හිටියේ හොඳටම බඩගින්නේ. අටකටු මතු වෙලා, ඇස් ගිලිලා, පණ අදිනවා, කන්න දෙයක් නැතුව. මැරෙන්න ඔන්න මෙන්න. ඒ මිනිස්සයාට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. අනේ මේ සතා මැරෙයි. මට මොනවා හරි දෙන්න තිබුණා නම්. ඒත් ප්‍රශ්නේ කියන්නේ එයා තිබුණ හැම කෑමක්ම කාලා ඉවරයි. දැන් අතේ මුකුත්ම නැහැ. සතා දිහා බලන් ඉද්දි එයාගේ හිත වාවන්නේ. මේ වෙලාවේ එයා මහා පුදුම තීරණයක් ගත්තා. මගේ බඩ පිරුණට වැඩක් නැහැ. මේ සතා බඩගින්න මැරෙනවා නම් මට මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ මේක විතරයි. ඔහු තමන්ගේ ඇඟිල්ල උගුරට දාලා අමාරුවෙන් ඒ කාපු කෑම ටික ආපහු එළියට ගත්තා. පිළිකුල් සාගතයි කියලා හිතුනේ නැහැ. ඒ වමාරුපු කෑම ටික පණ අදින බැල්ලි කික්කිට කන්න දුන්නා. සතා එක කාලා පණ රැකගත්තා. බඩගින්න නිවුණා. තමන්ගේ කුසගින්න ගැන නොහිතා, තමන්ගේ ශරීරය ගැන නොහිතා තිරිසන් සතෙක් වෙනුවෙන් කරපු මේ අසීමිත පරිත්‍යාගය මුළු විශ්වයම කම්පා කළා. ඒ පින කොච්චර බලවත්ද කියනවා නම් එදා ඉඳන් සංසාරේ කවදාවත්ම එතුමාට බඩගින්නේ ඉන්න උනේ නැහැ. සීවලි හාමුදුරුවෝ ඉපදුනාට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් පිරිසක් එක්ක පාළු කාන්තාරයක් මැදින් වැඩම කළා. දානේ හොයාගන්න ගෙයක් දොරක්වත් පේන මානයක නැහැ. හාමුදුරුවරු බය වුණා. අද නම් දානේ වරදී කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ කිව්වා බය වෙන්න එපා. මේ නඩේ සීවලි ඉන්නවා නේද? එහෙනම් අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියලා. පුදුමයි. ඒ කාන්තාරයේ මැද්දේ හිටපු අමනුෂ්‍යයෝ, ප්‍රේතයෝ මනුෂ්‍ය වේශම වහගෙන දිව්‍ය භෝජන අරගෙන පොලිමියාව සීවලි හාමුදුරුවන්ට පූජා කරන්න. කිසිම හිඟයක් නැතුව. ඕනෑම තැනකදී ලැබීම උරුම උනේ අන්න ඒ වමාරලා දුන්න බත්පතේ ආනිසංසයෙන්. දානයක් දෙනවා කියන්නේ අපිට වැඩියෙන් තියෙන දේ දෙන එක නෙමෙයි. තමන්ට නැති වුණත්, තමන්ට ඕන වෙලා තිබුණත් අනුන්ගේ බඩගින්න වෙනුවෙන් තමන්ගේ දේ කැප කරන එක තමයි මහා දානය කියන්නේ. අපි කාටත් බැල්ලි කික්කියකට වමාරලා කෑම දෙන්න තරම් හයියක් නැති වෙන්න පුළුවන්. ඒත් පාරේ ඉන්න සතෙක්ට බිස්කට් එකක් දීලා එන පුංචි පින කවදා හරි අපිට කාන්තාරයක අතර නම් වුණත් බඩගින්නේ නොතියා බලාගනීවි. ඉතින් ඔයාලා හැමෝටම උදෙසරන්න.